හලෝ කොහොමද මේ අද මට පොඩි මේ කතාවක් කරන්න තුනා ඇත්තට ලංකාවේ අපි කිසිම මේ වැදගත්කමක් දීලා නැති නමුත් ඊටාම වටිනා සම්පතක් වෙන දෙයක් ගැන ඒ තමයි අපේ ලංකාවේ තියෙන මේ සත්ව සම්පත. ඒ කියන්නේ දේශපාලන නෙමෙයි මේ ලංකාවේ ඉන්න ඔය අලි කොටි වලස්සු. ඉතින් දැන් අලි ගත්තාම ඇත්තට ලංකාවේ අලි වර්ග දෙකක් ඉන්නවා. එකක් තමයි ඔය ලංකාවේ අපි සාමාන්‍ය එදිනදා දකින අලි ඔය පන්සල් වල පෙරහැරේ යන කොටන් අදින ඒ අලි. ඊට අමතරව තව අලි වර්ගයක් ඉන්නවා. ඒ තමයි ඇත්තට මේ විල් අලි. ඒ විල් අලි ස්වම්ප් එලිෆන්ට් කියලා කියන්නේ. ඒගොල්ලෝ ඇත්තට ඔය වතුර වැඩිපුර තියෙන ඒ ආශ්‍රිත කලාපේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. කියන්නේ ඔය උදාහරණයක් වශයෙන් දැන් ඔය ඇෆ්‍රිකාවලත් ඔය මේ බොස්වානා වල තියෙන ඔකමැංගෝ ඩෙල්ටා කියලා. ඒක ඇත්තට මේක වහින කාලේ ඒක අක්කර ගාණක් පිරෙනවා. ඉතින් එතකොට හරි තනිතලාව ඉතින් හරිල්ම ලස්සනයි. ඉතින් ඔය වගේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එක ගහලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේ තැන්වල තමයි ලංකාවෙත් ඒ විල්ලාලි කියන ඉන්නේ. නමුත් ඒගොල්ලෝ අර සාමාන්‍යයෙන් වඩා ඉතා විශාල. ඒගොල්ලෝගේ හිස් කබල විශාලයි. ඒගොල්ලෝ හරි ස්ටොකි, හරි මස්කියුලර් අලි జాතියක්. නමුත් දැන් මම දන්නේ ඉන්නවද කියලා. මේ සමහර ඉතින් ඉතුරුලා ඇති එකෙක් දෙනෙක් මම එහෙම නැත්තම් මේ වඳ වීමේ චර්දනයේට මූණ පාලා ඇති. ඉතින් ඊට පස්සේ මේ තමයි අර අනිත් අලි ගත්තාම දැන් ඔය සාමාන්‍ය අපි එදිනෙදා දකින අලි ඒ අලිමුත් ඇත්තට දැන් අපි හිතන්න දැන් ඔය යාල අපිට යනවා මේ සෆාරි යනවා යාල විල්පත්තු වස්කම ඔය පැත්තේ ඔක්කොම ගියාම මේ මම ළඟදිත් ගියා දැන් මාස ගානක් කලින් ඇත්තට ආයේ අලි හරිම චූටි. ඉතින් හරිම පොඩි. ඉතින් කුරු අලි වගේ තමයි අලි. ඉතින් එතකොට මේ ඇත්තටම වෙලා තියෙන්නේ මේ ඔහම මේ ඉස්සර කාලේ ඒ කියන්නේ අවුරුදු සියවස් ගාන කලින් එහෙම අලි නෙමෙයි ලංකාවේ ඉඳලා තියෙන්නේ. ඒ අලි ඇත්තටම වෙලා තියෙන්නේ අපි ඒගොල්ලොන්ව ඩොමෙස්ටිකේට් කරලා ඒගොල්ලොන්ව හීලා කරලා ඒගොල්ලොන් එක අපේ වැඩට ගද්දී අපි ඇත්තටම හොඳම ශක්තිමත්ම අලි තමයි අපි ගත්තේ. සමහර ටස්කස්ලා ඒ කියන්නේ දල තියෙන ලොකු අලි. ඉතින් එතකොට ඒගොල්ලෝ අපි කාලාන්තරයක් ඉතින් අවුරුදු ගාන සියවස් ගානක් ඕක ඒගොල්ලෝගේ ජීන් පූල් එකෙන් අයින් කරලා ඒ කියන්නේ ඉන්න කැලේ ඉන්න සද්දන්තම අලි ටික ඔක්කොම ජීන් පූල් එකෙන් අයින් කරාට පස්සේ ඉතින් ඉතුරු වෙන්නේ පොඩි අයනේ. ඉතින් එතකොට ඒගොල්ලෝගෙන් බිහි වෙන ඉතුරු පරම්පරාවක් චූටි. ඉතින් ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. ඉතින් එතකොට ඕක චාල්ස් ඩාවින්ගේ නැචරල් සිලෙක්ෂන් එකයි ඔයගොල්ලෝ පරිණාමවාදී පොඩ්ඩක් දන්නවනේ ඔයගොල්ලෝ තේරෙන්නේ. ඉතින් ඕක අතරේ සාමාන්‍ය දෙයක්. අපි ගොඩක් ඉතින් අපි හැමෝම දන්න දෙයක්. ඉතින් එතකොට ඊට අමතරව දැන් ඔය අපි යටත් වෙන කාලෙත් ඉතින් ඔය සුද්දොත් හරියට ඒකට වගේ කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔය ඉන්නේ චූටි අලි ගැන සුද්ද වගේ කියන්න ඕනේ. කියන්නේ මම ඒ ලින්ක් එකක් දෙන්නම්. ඒගොල්ලෝ මේ ඔය ගේම් හන්ටින් කියලා ඔය කියන්නේ ට්‍රොෆි හන්ටින් කියලාත් කියනවා. ඉතින් සුද්දෝ ඉතින් ඒගොල්ලෝ හරියට ඔය අලි මේ අලි මැරුවා. ඉතින් ඒ කාලේ ඉතින් මේමනේ TikTok නෑ, YouTube නෑ, මොනවත් නෑ, මියුසික් නෑ. එච්චර ලොකුවට ඉතින් ෆන් එක කියන්නේ ඉතින් ගිහිල්ලා මේ මොනවාද ඔය වගේ දෙයක් කරගෙන තමයි දැනට කරන ඉන්න මෝඩ සෙට් එකකුත් ඉන්නවා. නමුත් මේ මම දැක්ක ඇත්තටම මේ මෝඩ සෙට් එකක් ගාම ඉතින් දැන් ඔය මේ ග්ලෙන් මැක්ග්‍රා ඔය මේ අපි දන්නවනේ ඉතින් අපේ ඔය මහල්ලට එම දරුණු විදිහට බෝල් කරේ. ඊට පස්සේ කවුද ක්වින්ටන් ඩිකොක් ඒගොල්ලොත් අපිව දන්න කට්ටියනේ. ඒගොල්ලොත් ඒ වගේ යනවා. ඉතින් මම දැකලා තියෙනවා ඒගොල්ලෝ පින්තූර පෝස්ට් කරනවා. ඉතින් හරි වැරදි ඉතින්නේ. නමුත් ඒ කියන්නේ අර තමන්ගේ මාන්නේ ලෝකෙට පෙන්වන්න ඉතින් අර වගේ ගිහිල්ලා සත්තු මරලා ඉතින් ගොන් වැඩ කරනවා. පින්තූරයක් දාලා. ඉතින් හරි ලොකු වැඩක් කියලා. ඉතින් මේ හරි අපේ මේකට ආවත් අපේ ලංකාවේ කතාවට ආවොත් ඉතින් ඔක සුද්දෝ හරියට ඔක කරා. ඔය සමහර මම අහලා තියෙනවා මේජර් රොජර්ස්ට කවුද කියලා 1000 එයාගේ මේ අවුරුදු 10 ඇතුළත 1500ක් අලි මරලා තියෙනවා. ඉතින් හිතන්නකෝ ඊට අමතරව තව කවුද එක්කෙනෙක් මරලා තියෙනවා. එයා බ්‍රෙක්ෆාස්ට් උදේ නැගිටලා බ්‍රෙක්ෆාස්ට් රෙඩි වෙන්න කලින් බ්‍රෙක්ෆාස්ට් ගන්න කලින් එයා අලි 11ක් මරලා තමයි ආවිල්ලා තියෙන බ්‍රෙක්ෆාස්ට් අරන් තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි ඉතින් ලංකාවේ ඇත්තටම අපි අපේ හිටපු ඒ කියන්නේ සද්දන්ත අලින්ව සම්පූර්ණයෙන්ම ජීන් පූල් එකෙන් අයින් කරලා දැන් මේ කුරු අලි දැන් සෙට් එකක් එක දැන් මේ ඉන්නේ ඒක තමයි. ඉතින් ඒක තමයි ඇත්තටම කතාව. ඉතින් ඊට පස්සේ කොටි ගැන කිව්වොත් එහෙම ලංකාවේ කොටි ඇත්තටම අපි මම හිතන්නේ වැඩිපුර මේ වැඩි දෙනෙක් මේක දන්නවයි කියලා. ලංකාවේ ඉන්න කොටි ඇත්තටම ලංකාවේට ආවේනික. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇත්තටම උපවිශේෂයක්.
ලංකාව දැන් ඔය කොටිය ගත්තොත් ලෙපර්ඩ්නේ ලංකාව අපි අතට කොටිය කියලා වියාග්‍රේටත් කියන මොකද LTT එකට අපි කොටි කියලා නේ කියන්නේ. නමුත් ඇත්තටම මේ අපි දකින කොටි ඔය ලංකාවේ දැනට ඉන්න ඔය කොටි ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලෝ දිවියෝනේ ලංකාවේ හරි මේ නමකුත් තියෙනවානේ මම කතා කරන්නේ ඒ කොටි ගැන. ඉතින් එතකොට පැන්තරා පාදොස් කොටියා. ඉතින් එතකොට ඒගොල්ලොන්ගේ මුත් මේ ලංකාවේ ඉන්න අය තමයි ලොකුම ඒගොල්ලොන්ගේ ඇගේ ප්‍රමාණය ශරීර ප්‍රමාණය ලොකුම ඉන්න අය තමයි ඒ ලංකාවේ ඉන්න කොටි. මොකද හේතුව ඒගොල්ලෝ තමයි ඒපෙක්ස් ප්‍රෙඩිටර්. ඒ කියන්නේ ආහාර දාමේ ඒගොල්ලන්ට වඩා උඩ අය කවුරුත් නැහැ. මොකද අලි ගිහිල්ලා කොටින්ව කන්නේ නැහනේ. ඉතින් එතකොට මේගොල්ලෝ ඔක්කොම හන් කරගෙන මේගොල්ලෝ තමයි ඒපෙක්ස් ප්‍රෙඩිටර්. මේගොල්ලොන්ට කිසි ත්‍රෙට් එකක් නැහැ. ඒගොල්ලොන්ව කවුරුත් ආහාර කරගන්නේ නැහැ. මේ ලංකාවේ ඉතින් අපේ මිනිස්සු ගිහිල්ලා මොනාරි ගොම් පාටයක් කරොත් එහෙම ඉතින් මේ ඒ හැරෙන්න ඉතින් ඒගොල්ලෝ තමයි ලෝකෙම මුළු ලෝකෙම දැන් ඔය ලෙපර්ඩ්ස්ලා ඉන්නවා ඉතින් ඉන්දියාවද ඇෆ්‍රිකාද ඔය සවුත් ඇමරිකාන ඒ කොන්ටිනෙන්ට් එකේ ලෙපර්ඩ්ස් නැහැ. නමුත් ඔය ලෙපර්ඩ්ස්ලා කියන්නේ අතර ඔය මේ කාණ්ඩෙන් ඔය බිග් 5 කැට්ස් කියන කට්ටියගෙන් වැඩිපුරම ව්‍යාප්තල ඉන්න කට්ටිය තමයි ලෙපර්ඩ්ස්ලා. ඉතින් එතකොට ලංකාව ඇත්තටම ඒක විශේෂයි. ලංකාවේ තමයි ලොකුම උපවිශේෂය ඉන්නේ කොටි ගත්තහම. ඊට අමතරව හොන් ප්ලේස් පැත්තේ තමයි ඉන්නේ ඒගොල්ලගෙමත් ලොකුම ඇගෙන් ශරීරයෙන් ලොකුම කට්ටිය ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් මේ හරි ඇත්තට තව දෙයක් තියෙනවා කොටි මේ ලෙපර්ඩ්වේ ජැගුව ලංකාවේ මේ දකුණු ඇමරිකාවේ ජැගුව අතරම හරි සමානයි ගොඩක් දුරට. නමුත් ඒගොල්ලොන්ගේ අර මේ ෆෝස් එක ගත්තොත් එහෙම ඒගොල්ලොන්ගේ ඇගේ බරට සාපේක්ෂව ඒගොල්ලොන්ගේ කිලෝග්‍රෑම් එකකට තියෙන ෆෝස් එක ගත්තොත් එහෙම බයිට් ෆෝස් එක ඒගොල්ලෝ තමයි ලොකුම බයිට් ෆෝස් එක තියෙන මුළු මහත් මේ කොටි අලි මේ කොටි සිංහයෝ ඒ කාණ්ඩ ඔක්කොම එක ගත්තාම එතකොට මේ නමුත් ලංකාවේ ඉන්න ලෙපර්ඩ්ස්ලා ඒ තරමටම ලොකුයි. ඒ කියන්නේ ඉතින් මම දන්නේ ඒක කවුරු හරි සංගණනය කියන්නේ ඒක ගණන් හදලා බලලා තියෙනවද කියලා ඒක මෙෂර් කරලා. නමුත් ලංකාවේ ඉන්න කොටි ඇත්තටම හරිම ලොකුයි. ඒක තමයි දෙවෙනිට මට කියන්න තිබ්බේ. නමුත් දැන් ඊට අමතරව ඔය කොටිත් එක්ක බලද්දී තව කෙනෙක් මට කියන්න තියෙනවා මේ අපි හැමෝම දන්න දැන් අපි ලංකාවේ ඉන්න ලොකුම මේ කොටි විශේෂයෙන් ලොකුම කොටිය ලංකාවේ ඉන්නනේ. ඒ වගේම ලෝකේ ඉන්න ඒ බලල් සමාජයේ ඉන්න ඒගොල්ලොන්ගෙන් ඉන්න චූටිම එකනා ඉන්නේ අපිට. ඒ තමයි රස්ටි ස්පොටඩ් කැට් කියන්නේ. ඒගොල්ලෝ ශ්‍රී ලංකන් රස්ටි ස්පොටඩ් කැට් කියලා තියෙනවා. ඉන්දියන් කියලා තමයි කියන්නේ බෞද්ධරේ. මොකද ඉන්දියන් දැන් ඒ කියන්නේ කොළ දිවි අර චූටි පූසෙක් වගේ ඉන්නේ. ඒ අතර පූසටත් වඩා පූසගේ ඇඟටත් වඩා භාගයයි එයාගේ අතර ඇඟේ සයිස් එක. එයා ඉන්නේ ඉන්දියාව, නේපාලය, ලංකාව ඒ වගේ අපේ ඒ රටවල් වල තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම පහතරට තමයි සීමාවල ඉන්නේ. ඔය පහතරට තෙත් කලාපේ තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් උගුල ඇත්තටම ඒගොල්ලෝ මේ මාළු තමයි කන්නේ. ඒගොල්ලෝ මේ ෆිෂින් හරියට ඒගොල්ලෝ ඒ ෆිෂින් කරලා තමයි ඒගොල්ලෝගේ ඒක තමයි ඒකේ ප්‍රධාන ආහාරය. ඉතින් පහතරට ගත්තාම තව පහතරට ඉන්න අපිට විශේෂයක් අපි සමහර ඔය මාළබේ ඔය පැත්තේ තලාහේන ඔය පැත්තේ කඩුවල ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලෝ දැකලා ඇති. මොකද මම දැකලා තියෙනවා ඔය මාළබේදී මම දැක්ක ඇත්තටම රංචුවක්ම ඒ තමයි මේ ඒගොල්ලෝ කියන්නේ purple faced langur monkey. මම හිතන්නේ කළු වඳුර කියන්නේ ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඇත්තට පොඩ අර දම්පාට අර නහය මේ මූණෙම දම්පාට මේ කට්ටියක් ඉන්නේ. ඒගොල්ලෝ ලංකාවට ආවේනිකයි. හරිම පොඩි ප්‍රමාණයක් ඉන්නේ. ඇත්තටම critically endangered ඒගොල්ලෝ. ඉතින් ඇත්තටම ඒ කියන්නේ මම දන්නවා ලංකාවේ අපිට එක මේ ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. ඉතින් ගවර්න්මන්ට් ඩිපාර්ට්මන්ට්ස් තියෙනවා. ඉතින් ඇත්තටම අපි ඇත්තටම ඔක මේ ඒගොල්ලෝ ආරක්ෂා කරන්න මේ මොකක් හරි දෙයක් අපි කරලා තියෙනවද කියලා දන්නේ නැහැ. නමුත් මම දන්නවා මේ වෙලාවේ මේ වඳුරු කරදරේ මේ හරියම ලොකු කරදරයක්. කවුරු හරි දැන් කියද අනේ මේ ඔයා ඉන්න පැත්තක ඉන්න මේ ඔයගොල්ලෝ වඳුරු කරදර නැහැ අපිට දන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක තේම තමයි. ඉතින් මේ කරදරේකම ඇත්තටම මේ ඔය අහපුවේ අලි ගැන කියන්න ගත්තොත් ඒකත් ඉතින් අලි මිනිස් ගැටුමත් ඉතින් ලංකාවේ ඉතින් දිගටම යනවානේ. ඕකත් ඉතින් ඉවර වෙන්නේ නැහැ. ඒතර ඉතින් අපේ මේ ඔය DS නායක ඔය සමුද්‍රය හරිය ඉතින් මම හිතා DS නායක කියලා මිනිස්සුම පදිංචි කරානේ. ඉතින් මිනිස්සු දහස් ගාණක් පදිංචි කරා. එතන පදිංචි කරේ කෙලින්ම අලි කටේ අලින්ගේ ගෙදර ගිහිල්ලා අපිව පදිංචි කරා මිනිස්සුම. ඉතින් ඒ කොන්ෆ්ලික්ට් එක ඉතින්
ඕක සදාකාලිකව වෙනවා. ඉතින් ඕවා ඉතින් ඉස්සරහට මම හිතන්නේ අපි දැන් රජයක් වශයෙන් උත් මිනිස්සු හිතන්න ඕනේ කොහොමද අපි මේකයි අපිට ඇත්තටම අපි ඕක නැති වෙච්ච දවසක තමයි අපිට ඒකෙන් තේරෙන්නේ. ඉතින් දැන් ඔය මේ මොරිෂස් වල හිටිය ඩෝඩෝ කියලා මේ සතෙක් ඔය මේ ෆ්ලයිට්ලෙස් බර්ඩ් කෙනෙක් යාට පියාඹන්න බෑ. හරි ලොකු මේ කුරුල්ලෙක්. ඉතින් දැන් එයා වඳ වෙලා ගිහිල්ලා. ඉතින් ඒක හැබැයි ඉතින් මේ මෑත කාලෙකදී නෙවෙයි උනේ. නමුත් ඔය මිනිස්සු ආවට පස්සේ තමයි ඒක උනේ. ඊට අමතරව දැන් ඔය මේ නවසීලන්තෙත් ගොඩාක් කුරුල්ලෝ නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන් එලිෆන්ට් බර්ඩ් කියලා ලෝකෙ හිටපු ලොකුම කුරුල්ලත් ඔය ඊමු වගේ කෙනෙක් කුරුල්ලෙක් තමයි. එයාත් නැති වෙලා ගිහිල්ලා. මොකද හේතුව ඒත් ඉතින් හැබැයි ඔය සුද්දු ඒගොල්ලෝම යන්න ගොඩකට කලින් මේක වෙලා තියෙන්නේ. නමුත් දැන් ඔය මේ යුරෝපියන් කට්ටිය ගිහිල්ලා කොලොනයිසර්ස්ලා ගිහිල්ලා ඕස්ට්‍රේලියාවට ගිය කාලෙත් මේ ඒ නිසාත් ගොඩක් එහෙ ඉන්න සත්තු ගොඩක් නැති වුණා. ඒ කියන්නේ මොකද හේතුව ඔය ඕස්ට්‍රේලියාවේ මීයෝ ගෙම්බෝ ඒගොල්ලෝ ඉඳලා නැහැ. එතකොට මම දන්න හාවොත් ඉඳලා මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ අර මාසිපියෝ ලෑන්ඩ් එකනේ. මොකද ඒගොල්ලෝ අවුරුදු සියවස් ගානක් ඒගොල්ලෝ තනියම ඉවෝල්ව් වෙච්ච නිසා මගේ කලින් වීඩියෝ මම කිව්වා ගොඩ්වානා ලෑන්ඩ් අර මේ පැන්ජියා කියලා සුපර් කොන්ටිනන්ට් එකක් තිබ්බයි කියලා. ඒ පැන්ජියා එක පස්සේ ඉතින් ඔය ටෙක්නොනික් මූව්මන්ට්ස් එක කැඩලා ගිහිල්ලා වෙනම දැන් තියෙන මේ කොන්ටිනන්ට්ස් එක හැදුනට පස්සේ ඒගොල්ලෝ ඔය ඕස්ට්‍රේලියාව කියන්නේ ඉතින් ඒක සම්පූර්ණයෙන්ම ඩිටැච් වෙලා ඒගොල්ලෝ හරි අයිසොලේට් වෙලා තමයි ඒගොල්ලෝ හිටියේ. නවසීලන්තෙත් ඇතුළ. ඉතින් එතකොට ඒකයි ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්න මාසිපියෝස් දැන් එතකොට ඔය මේ කැන්ගරූද ටස්මේනියන් ටයිගර්ද ටස්මේනියන් ඩෙවිල්ද ඊට පස්සේ ඔක්කොමලා මේ ඇත්තටම මාසිපියෝස්ලා. ඒ කියන්නේ අර මේ පසක් එක තමයි ඒගොල්ලෝගේ අර පොඩි ළමයි බබා පැටිය ඉපදුනාට පස්සේ අර පැසේ තමයි ඉන්නේ. ඒතර කොආලා බෑස් ඒ ඔක්කොමලා ඇත්තටම මේ වොලබීස්ලා ඒ ඔක්කොමලා මේ මාසිපියෝස්ලා. ඉතින් හරි දැන් මම ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා හරිද මම ලංකාවට එනක අහපුවා. ඊට පස්සේ ලංකාවේ ඇත්තටම අපි ඔය දැන් ඔය අලි කොටින් අමතරව දැන් අපි ලැංග මංකීස් කියලා කිව්වා. ඊට අමතරව තව ඉන්නවා අර ලංකාවේ ඉන්න මීමින්නයි කියලා. ඒගොල්ලොත් ලංකාවට ආවෙනික විශේෂයක් ඉන්නවා. ඒගොල්ලොත් පහතරට සීමා වෙලා ඉන්නේ. ඉතින් අතර අපි හරියටම හිතන්නේ ඒගොල්ලෝගේ මසුත් කරන ලංකාවේ මීමින්නෝගේ මස්. ඊට පස්සේ ස්පයිඩර්ස්ලා ඉන්නවා. ටයිගර් ස්පයිඩර් කියන්නේ ලංකාවට සිංහරාජ්‍යයේ විතරක් ඉන්න ආවෙනික සතෙක්. ඊට පස්සේ වලි කුකුලා ඔබ්වියස්ලි ලංකාවට ආවෙනිකයි. ඊට පස්සේ තව කුරුළු ගොඩක් ඉන්නවා. ස්පිට් වයිපර් ඉන්නවා. අර කොළ පාට අර මේ වයිපර් කියන්නේ පොළඟෙක් වගේ. පොළඟෙක් වෙන්නේ නැති වයිපර් කියන්නේ පොළඟයි. ඉතින් ඒගොල්ලෝ ලංකාවට ආවෙනිකයි. ඊට පස්සේ ටරන්චුලා කියලා ඔයගොල්ලෝ අහලා තියෙන ලොකු අර ස්පයිඩර්ස්ලා ඉන්නේ. අර ඒගොල්ලෝ ඉන්නේ ඇමසන් වල හරියට ඉන්න. ඊට පස්සේ වියට්නාම් පැත්තේ ඒ පැත්තෙත් ඉන්නවා. ඔය මීකොන් ඩෙල්ටා එක වටේ ගොඩාක් ඉන්නවා හරියට. මේ මීකොන් කියන්නේ මීකොන් රිවර් එකේ ඔය වියට්නාම් ඔය කැම්බෝඩියා ඔය පැත්තේ යන ඔය රිවර් එකේ. ඉතින් එතකොට මේ ඒගොල්ලොත් ලංකාවේ ඉන්න. අපි අතට දන්නේ නැහැ ටරන්චුලා ඉන්නවද කිව්වොත් එම ලංකාවේ නැහැ. ලංකාව අර කළු පාට අර ගොඩක් අර මේ බූල් තියෙන අර ඒගොල්ලොත් ලංකාවේ ඉන්නවා. ඒගොල්ලොත් සමහරට මම හිතන්නේ ලංකාවට ආවෙනිකයි. ඊට අමතරව මට කියන්න ඕනේ මැග්පයි ශ්‍රී ලංකන් රෙඩ් මැග්පයි blue magpie ඒගොල්ලෝ සිංහරාජයට ආවෙනිකයි. හරිම ලස්සන කුරුල්ලෙක්. ඉතින් ඒ වගේ අතර ලංකාවේ එහෙම ගත්තොත් ගොඩාක් අපේ මේ ඔය 65610 ඇතුලේ හරිම ඒ කියන්නේ අපිට දැත්තට කැලෑ ප්‍රමාණයත් හරිම චූටිනේ. ඉතින් ඉතුරුලා තියෙන්නේ ඉතින් හරිම සිංහරාජයේ තියෙන පොඩ්ඩක් නකල්ස් පොඩ්ඩක් තියෙනවා. විල්පත්තු තියෙන විල්පත්තෙන් දැන් භාගයක් ඉතින් මම හිතන්නේ බදියුරුද්දී කපලා ඇති. ඉතින් ඒ වගේ ලංකාවේ අපි ඇත්තටම මේකට වටිනාකමක් දීලා නැහැ අපේ ඉන්න මේ සතුන්ට. මොකද මං කියන්නේ මේ සතුන්ව පෙන්නලා මේ විදේශිකව ගෙනල්ලා අපි සල්ලි හම්බ කරන්න ඕනේ. නමුත් අපිට තියෙන සම්පතක් නේ අපි ඒක නැති කරගන්න ඕනේ නැහැ නේ. ඒ නිසා ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක බලන කෙනෙක් කවුරු හරි ඔයගොල්ලෝ රජයේ මොකක් හරි ඔය ආයතනයකට ඔයගොල්ලන්ට හිතනවා නම් මේක මේවා කරලා ඒගොල්ලන්ට මොකක් හරි ඒ කියන්නේ අපි සංරක්ෂණය මේ සත්තුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් කවුරු පටන් ගන්න ඕනේ කියලා ඒක පොඩ්ඩක් හිතලා බලන්න. මේ ඊට අමතරව දැන් ඔය වෙන රටවල තියෙනවා කොරිඩෝස් කියලා තියෙනවා. ඒ කියන්නේ පොඩි පැසේජ් එකක් හදනවා. දැන් හිතන්නකෝ දැන් ස්කැටර්ඩ් නේ. දැන් විල්පත්තුව තියෙනවා. ඊට පස්සේ යාල තියෙනවා. ඔහොම වස්කමුව තියෙනවා. ඔහොම තිබ්බාම මේ වෙන රටවල කරන්නේ ඒගොල්ලෝ එකක් තමයි අර අන්ඩර් පාසස් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට අර මොකද අපි පාරවල් හදලා ඒ සත්තුන්ගේ ඉන්න
ඒගොල්ලෝ ජීවත් වෙන ඒරියා එක අපි කඩනවනේ ගොඩක් වෙලාවට. ඒගොල්ලන්ට ඊට පස්සේ බස් යනවා. දැන් ඉතින් කෝච්චි නිසාම කොච්චර මැරෙනවද? ඔය බදුල්ල පැත්තේම හරියට අනුරාධපුර පැත්තේම හරියට අලි මැරෙනවා. මේ කෝච්චි පාරවල් නිසානේ. නමුත් ඔය අන්ඩර් පාසස් තියෙනවා, ඕවර් පාසස් තියෙන සමහරව නෝර්වේ පැත්තේම ඕවර් පාසස් තියෙනවා. ඉතින් එතකොට මේ ඔය ඇෆ්‍රිකන් කොන්ටිනන්ට් එකේ හරියට අන්ඩර් පාසස් තියෙනවා. ඔය zambia, botswana, ඒ වගේ zimbabwe මම හිතන්නේ නැති ඒ වගේ රටවල අන්ඩර් පාසස් තියෙනවා. කෙන්යා. හරිද? එතකොට ඒගොල්ලෝගේ ගමන යනවා දිගටම. එතකොට කිසිම මේ කරදරයක් නැතුව අනිත් එක තමයි අර ජාන මුහුවීමත් ඒකෙන් ඇත්තටම හරිම මේ ස්මූත්ලි වෙනවා. එතකොට ඒ කියන්නේ ඒක ඇත්තටම හරි වටිනවා. ඒගොල්ලෝගේ පැවැත්ම සඳහා ඒක වටිනවා. ඉතින් ඒ හින්දා අපේ ලංකාවේ මම හිතන්නේ එම කවුරුරි රාජ්‍ය ආයතනික හරි කවුරුරි ගැන හිතනවා නම් මොකද මේමයි දැන් තියෙන තත්ත්වය අනුව අපිට අලි කොටි ගැන හිතන්න බෑ. ලංකාවේ ඉස්සලා ගොඩ ගන්න ඕනේ. අපේ මිනිස්සුන්ට මේවා කරන්න එපා. ඉතින් මිනිස්සුනේ අපි ඔක්කොම මිනිස්සුනේ. අපි මේගොල්ලන්ට ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. නමුත් ඊට පස්සේ අපි කවදා හරි දවසක අපි යථා තත්ත්වයට පත් වුණාට පස්සේ අපි යථා තත්ත්වයට පත් වෙයි. හරි අනිවාර්යෙන් තව අවුරුදු 5ක් විතර ඇතුළත මේ හරියට අපි ඔක්කොම එකතු වෙලා ගේමක් ගැවුවොත් ලංකාවේ තිබ්බ තත්ත්වයට අඩුම තරමේ තිද්ද තත්ත්වයට. ඉතින් එතකොට අපි හිතන්න ඕන දේවල් තමයි මේ ලංකාවේ ඔය මේ අපේ තියෙන ඔය සම්පත් ඔක්කොම. ඊට අමතරව ගත්තොත් එම ලංකාවේ වන සම්පත ගත්තොත් ඇත්තටම සමහර ඔය සිංහරාජ ඔය මම ඔය මේ ළඟදී ඩොකියුමන්ටරි එකක් බැලුවා. මේ කවුද සිරිමාව බණ්ඩාරනායක ඒ අගමැති කාලේ අක්කර 5000ක් කියන්නේ කොහෙද සිංහරාජ්‍යයේ අක්කර 5000ක් කපලා තියෙනවා මේ ලොගින් වලට. ඒ කියන්නේ ඔය කොටන් වලට. ඒ කියන්නේ එක්ස්පෝර්ට් කරලා තින්නේ ගොඩක් වෙලාට මේ රොමේනියන් කම්පැනි එකක් තමයි. ඒක ඇත්තටම මේගොල්ලෝ ගොඩක් ඒකේ මේ ඔය මැෂිනරි එකම සප්ලයි කරලා තියෙන්නේ. ඔය එතකොට ඒවා මේ කැනඩාවට තමයි යවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ. ඉතින් ඒවා ඉතින් මම දන්න මිනිස්සු ඇත්තටම දේශපාලක කියන කට්ටිය ඇත්තටම ලංකාවේ සම්පත් ඒගොල්ලෝ ඒක හූරාකද්දි හරි ඒගොල්ලෝ මොකක් හරි ඒ සම්පත් පාවිච්චි කරලා වෙන රටවල් වලට දෙද්දි මොකක් හරි දෙයක් කරන්න ව්‍යාපාරයක් හරි මොනවා හරි ඒක පොඩක් හිතන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු ඒ කියන්නේ මේවා අපි ඇත්තට නැති කරගන්න මේ අපිට තියෙන දේවල් නේ. මේවා නැතුණාට පස්සේ ආයෙව රිප්ලේස් කරන්න බෑනේ කියලා. ඉතින් එහෙම හිතන දේශපාලක ලංකාවේ නැහැනේ. ඒක තමයි ඉතින් මම දන්න දැන් හරි ඇති වේද කියලා. ඉතින් එතකොට එහෙමයි ඊට පස්සේ ලංකාවේ අනිත් එක තමයි ලංකාවේ ඔයගොල්ලෝ දන්නද මේ දියඇලි වර්ග කිලෝමීටරයකට වැඩිපුරම දියඇලි තියෙන රට තමයි ලංකාව. ඉතින් හිතන්න ලංකාව අතර හැමතැනම මට මතකයි අවුරුදු 22කට විතර කලින් මම ගියා මේ ඔය ඇබර්ඩීන් මේ පැත්තේ මේ දියඇල්ල බලන්න. හරි මේ ස්කොට්ලන්ඩ් වල. ඉතින් ගියාට පස්සේ ඉතින් මේ කන්ද නගලා ගියාට පස්සේ මේ මෙච්චර මේ චූටි වතුර පාරක් තියෙනවා. ඉතින් ඕක තමයි දියඇලි. ඉතින් එහෙම බැලුවොත් ලංකාවේ කොච්චර දියඇලි තියෙනවද? නේ සමහර ඒවා හොයාගෙන නැහැ මිනිස්සු තියෙනවද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වගේ ලංකාවේ ඇත්තට අපි කිසිම අගය කිරීමක් කරන්නේ නැහැ සම්පත්. ඉතින් ඇත්තටම දැන් ඉතින් ඒක ලංකාවේ ඉඳලා ගියාට පස්සේ මම හිතන්නේ ඒක තේරෙනවා වැඩි. ඉතින් ඒකයි ඊට අමතරව මම තව දෙයක් කියනවා ලංකාවේ ඉන්න අශ්වය ගැන. ඔයගොල්ලෝ අහලා ඇති ඩෙල්ෆ්ට් වල ඉන්නවා අශ්වය මම හිතන්නේ සෑහෙන ගාණක් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තට අවුරුදු 400ක් තිස්සේ ඔය මේ දැන් මේගොල්ලෝ මේ කවුද ඔය යුරෝපියන් සෙට්ලර්ස්ලා සුද්දන්ට කලින් මම හිතන්නේ පෝර්චුගීස් හරි ඩච් හරි. ඒගොල්ලෝ යද්දී ඔය අශ්වය අරන් යන්න බෑ. ඒ නිසා ඒ අශ්වය ටික එහෙමම දාලා ගියා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒ ඩෙල්ෆ්ට් වල ඒගොල්ලෝ පරිණාමය වුණා. මොකද ඔය තියෙන ලයිකන් ඒ කියන්නේ ඔය මුහුදේ තියෙන මුහුදු පාසි කාලේ ඒගොල්ලෝ වතුර නැහැනේ. වතුර නැති කාලෙට අර වතුර කවුරුත් පම්ප් කරලා දෙන්නෙත් නැහැ. ඒ නැති කාලෙට ඒගොල්ලෝ ලයිකන් කාලා තමයි ඔය මේ සීවිඩ් ආරම්මනම් ඒව කාලා තමයි ඒගොල්ලෝගේ වතුර මේ සප්ලයි එක ඒගොල්ලෝ මේ හදාගත්තේ. ඉතින් ඒ වගේ නමුත් දැන් ඉන්නවා. දැන් ඉතින් ඒගොල්ලෝ මම හිතන්නේ වීඩියෝස් මම හිතන්නේ මේ ළඟදී කරලා තිබ්බ හරියට. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ ඇත්තටම දැන් විද්‍යාඥයෝ කියන්නේ ඒගොල්ලෝ උප විශේෂයක් කියලා. මොකද අවුරුදු 400ක් තිස්සේ ඒගොල්ලෝ තනියම ඉවෝල්ව් වෙලා ඒගොල්ලෝගේ ජීන් පූල් එකේ මේ වෙලා අයිසොලේට් වෙලා ඒ නිසා ඒගොල්ලෝ උප විශේෂයක් කියලා. ඉතින් ඒ වගේ. එතකොට ඉතින් ලංකාව ගත්තොත් ඇත්තටම ඉතින් ඔය සත්ත්ව කොටස් තව Google බලුවොත් එහෙම ඉන්ටර්නෙට් එකේ ගහලා ඉතින් තව ගොඩාක් තියෙයි. නමුත් මේ මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න. ඉතින් මේ ඒගොල්ලෝ කතා වෙද්දී හරි පොඩි ළමයින්ට හරි ඉතින් මේ මැසේජ් එක දෙන්න. ඉතින් ලංකාව ඇත්තටම හරිම කොච්චර ලස්සන ස්වභාව ධර්මයෙන් අංග සම්පූර්ණ රටක්ද කියලා. එහෙනම් thank you very much. ජය වේවා.